ඉතින් කොයි තාලෙට රෙසිපි කොච්චර තිබුණත් මදි වෙන වර්ගයේ රෙසිපි එකක්නේ චිකන් රෙසිපි කියන්නේ. ඉතින් එක එක තාලෙට හදලා අලුත් රෙසිපි හදලා වෙන රටවල් වල ඒවා හදලා දැන් ඇති වෙලා වගේ නම් ඉන්නේ. ඔන්න මෙහෙම හදමු. මේක ෆ්‍රයිඩ් චිකන් කරි එකක්. හැබැයි මම මේක තෙලේ බදින්න නැතුව මම ඉස්සලා මේ හදන්නේ 3-5 ටික සේර කෑල්ලක් රම්පේ කරපිංචා ටික වෙලාවක් බැදගත්තා. ඊට පස්සේ මුං ඇට තේ හැන්දක් දැම්මා. ඊට පස්සේ උළුහාලට තේ හැඳි කාලක් දැම්මා. කොත්තමල්ලියට මම මේ පාවිච්චි කරන හැන්දෙන් එකක්, ඒ කියන්නේ කට්ලරි වල හැන්දෙන් එකක් දානවා. සූදුරු ඇට ඒ හැන්දෙන්ම භාගයක් දානවා. මාදුරු ඇට ඒකෙන් තේ හැඳි කාලක් දානවා. ගම්මිරිස් ඇටත් තේ හැන්දක් දැම්මා. ඊට පස්සේ ඒ ටිකක් ග්‍රයින්ඩ් කරන්න පුළුවන් ගානට බැදුනට පස්සේ මුං ඇට නම් ටිකක් කළු කරගත්තොත් වැඩිය හොඳයි පාට එන්න. ඊට පස්සේ ඒකට මම ලුණු ටිකක් එකතු කරගෙන මිරිස් කුඩු තේ හැඳි 3කුත් දාගෙන හොඳට බැදගෙන ඊට පස්සේ ඒක ග්‍රයින්ඩ් කරගත්තා. මේ තියෙන්නේ චිකන් කිලෝ එකක් පොඩිවට එහෙම කෑලි කපලා ඊට පස්සේ මම ඒකට එකතු කරගත්ත අර අපි හදාගත්ත ස්පයිස් පවුඩර් මික්ස් එක. ඒ ස්පයිස් පවුඩර් මික්ස් එකට අමතරව ලයිට් සෝයි සෝස් තේ හැඳි එකමාරකුත් එකතු කරගෙන හොඳට චිකන් එකේ මේ වගේ දවටගෙන ඊට පස්සේ ඒක මම එයා ෆ්‍රයර් දාන්න පුළුවන් තැටියකට දාගත්තා. මම අර චිකන් ටික තිබුණ භාජනයටත් වතුර ටිකක් දාලා අතත් ඒකටම සෝදලා සියඹලට 2-3ක් ඒකේ දිය කරලා තියාගත්තා. පස්සේ ඕනි වෙනවා. ඒ අතරේ චිකන් ටික දැම්ම එයා ෆ්‍රයර් එකට අංශක 160ට විනාඩි 20ක් ඒ ටික එයා ෆ්‍රයි වෙන්න දීලා දැන් මේ හොද්ද හදන්නේ. තෙල් ටිකක් රත් කරගත්තා. මම ඒක ඉතින් තෙල් දාන එකේ ඉඳන් පෙන්නුවේ නෑ. තෙල් ටිකක් ඔයා කැමති විදිහට දාගන්න මම ටිකක් එකතු කරේ. ඊට පස්සේ ඒකේ හොඳට බීලුණු ගෙඩි භාගයක්, සුදු ලුණු බික් 2-3ක්, රම්පේ කරපිංචා ටිකක්, එතකොට ඉඟුරු ටිකක් වගේ හොඳට බැදගත්ත සුවඳ වෙන්න. ඊට පස්සේ මම අර එයා ෆ්‍රයි කරගත්ත චිකන් ටික මේකට ඒකෙන් එකතු වෙලා තිබුණ තෙල්, අර ඉස්ම ඒවා මේවා ඔක්කොම එක දාගන්නවා මෙන්න මේ වගේ. ඔයාට එයා ෆ්‍රයි එකක් නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේක ගැඹුරු තෙලේ බදින්න නැතුව තෙල් චූට් එක non stick pan එකක දෙපැත්ත දාලා බැද ගන්න. ගැඹුරු තෙලේ බැද්දාම අර ඒක හයි වෙලා වගේ නෝනේ ඒ වගේ නැතුව. චිකන් ටික මෙහෙම හොඳට මික්ස් කරගත්තා. ඊට පස්සේ මම අර කලින් අතත් සෝදලා ග්‍රයින්ඩ් කරපු ග්‍රයින්ඩර් ජාර් එකත් සෝදලා සීමල ටිකක් එහෙම දී කරලා තියාගත්තනේ. මම ඒක එකතු කරගත්තා. මේකට සීමල නැති කෙනෙකුට ඉතින් ගොරක කෑල්ලක් දාගන්නත් පුළුවන්. මිනාකිරි ටිකක් දාගන්නත් පුළුවන්. ඔයාට ඕන නම් වතුර වෙනුවට මේකට පොල් කිරෙන් උයන්නත් පුළුවන්. හැබැයි මම එච්චර ආස නැහැ පොල් කිරි දාන චිකන් වලට. ඉතින් මම මෙහෙම උයාගත්ත මේ වගේ මේ ටික හොඳට කලවම් කරලා දැන් ඉතින් අපේ චිකන් ටික තැම්බිලා එහෙම තියෙන්නේ. අපිට ඕනි මේකේ තියෙන 3-5 රස ටික හොද්දට ගිහිල්ලා හොඳට උකු වෙලා ඉන්න. ඉතින් ටික වෙලාවක් මෙහෙම ඉතුරුවාට පස්සේ ලුණු එහෙම බලන්න. ලුණු මදි නම් ලුණු දාගන්න. මට ලුණු ටිකක් ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකකුත් මම තව එකතු කරගත්ත සැර මදි කියලා හිතුන නිසා. ඒ දේවල් ඔයාගේ රසායනව එකතු කරගන්න. ඊට පස්සේ ඔයාට හොදි අවශ්‍ය වෙන විදිහට තමයි මේක හින්දව ගන්න ඕනේ. මොකද අපේ ලුණු ටිකක් ටෙම්පරාදු වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ චිකන් ටිකක් ෆ්‍රයි වෙලා තියෙන. ඉතින් මේකේ තව ඉදවන්න දෙයක් නැහැ. තිය. ඒක නිසා ඔයාට හොදි අවශ්‍ය වෙන විදිහට හොද්ද තික් කරගන්න. මම ටිකක් මුලින් මේ වගේ ගානට දාලා ඊට පස්සේ මට හිතුණා මොනවා හරි කන්න හොදි ටිකක් තිබුණොත් හොඳයි වැඩිපුර කියලා. ඉතින් මම තව චුට්ටක් වතුර එකතු කරගත්තා. ඊට පස්සේ ඔන්නෝම පාට ඇවිල්ලා හොද්ද ඔය ගානට තියෙනවා. ඉතින් ඔය ගානට තිබුණාට පස්සේ මම මේක ලිපෙන් බා ගන්නවා. කියන්නේ ලිප ඕෆ් කර ගන්නවා. මේ තියෙන ඉතින් දැන් ලිප ඕෆ් කරලා ගානකට නිවුණාට පස්සේ අර තෙල් ටික එහෙම උඩින් ඇවිල්ලා ඒ උනාට තවත් චුට්ටක් රස්නේ. මේ ගානට මෙහෙම තියෙන. ඊට පස්සේ ඉතින් මම ඔයාට පෙන්නන්නම් මේක සම්පූර්ණයෙන්ම නිවුණාට පස්සේ කොහොමද පෙනුම තියෙන්නේ කියලා. සම්පූර්ණයෙන්ම නිවුණාට පස්සේ මෙන්න මෙහෙම තමයි ඔයාගේ චිකන් එකේ පෙනුම තියෙන්නේ. ඔයා ඉතින් මේ විදිහට හදනවා කියලා මම දන්නවා. ඒත් හදන්න නැති කෙනෙක් ඉන්නවනම් හදලා බලන්න.